තමන්ගේ හිතට එන නමුත් තමන්ට කන්ට්‍රෝල් කරගන්න බැරි විවිධ සිතුවිලි නිසා බොහෝ සෙයින් පීඩා විඳින තමන්ගේ මේ ජීවිතය කර්මන්නේ වෙන එහෙම නැත්නම් හරිම වචනේ තමයි ඩිසේබල් තත්වයන් ඇතිවෙන ඩිසෝඩර් එකක් ගැන තමයි මම මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්. එහෙම නැත්නම් OCD. ඔයා දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට top 10 disabling conditions යටතේ තියෙන එක රෝගයක් තමයි මේ OCD කියලා කියන්නේ. ඒ කියන්නේ මේ OCD කියන්නේ ඒ තරමටම ලොකු පීඩාකාරීභාවයක් සහ ගැටලු ඇති කරන මානසික රෝගී තත්ත්වයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් OCD ගැන කතා කරමු. මේ OCD ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. පළවෙනි එක obsessions, ඊළඟ එක compulsions. මේ obsessions කියන එකෙන් අදහස් වෙන්නේ තමන්ගේ හිතට එනවට අකමැති. නමුත් තමන්ට control කරගන්න බැරි නිරන්තරව හිතට එන විවිධ පීඩාකාරී සිතුවිලි. මෙන්න මේක සිතුවිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි රූප, ඒ කියන්නේ images ඇඳෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ව මොනවට හරි පෙළඹීම් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. අන්න ඔය වගේ තත්වයක් තමයි මේ obsessions කියන්නේ. ඉතින් මේ obsessions නිසා පුද්ගලයාට ලොකු පීඩනයක් දැනෙනවා. බියක් දැනෙනවා. සමහර විට තමන් ගැනම වරදකාරී බවක් දැනෙනවා. ඉතින් මේ obsessions යටතේ, ඒ කියන්නේ මේ පීඩාකාරී සිතුවිලි යටතේ විවිධ වර්ග තියෙනවා. ඒ යටතේ ප්‍රධාන වශයෙන් අපිට දකින්න තියෙන දේවල් කිහිපයක් මම කියන්නම්. පළවෙනි obsessions වර්ගය තමයි මේ contamination. මේ obsessions වර්ගය තමයි අපිට බොහෝ සෙයින් එදිනෙදා ඇහෙන්න තියෙන්නේ. ඉතින් මේ contamination obsessions කියන එකේදී සිද්ධ වෙන්නේ විස බීජ සම්බන්ධව, එහෙම නැත්නම් මේ අපිරිසිදුකම සම්බන්ධව, විවිධ ලෙඩ රෝග සම්බන්ධව ලොකු අතාර්කික බියක් ඇති වෙනවා. ඉතින් මේ විස බීජ නිසා හෝ ලෙඩ රෝග නිසා තමන්ට යම් හානියක් සිද්ධ වෙයි, එහෙම නැත්නම් තමන්ගේ සමීප කෙනෙක්ට යම් හානියක් සිද්ධ වෙයි වගේ විවිධ පීඩාකාරී සිතුවිලි ඇති වෙනවා. දෙවැනි obsessions වර්ගය තමයි harm obsessions. ඒ කියන්නේ මෙතනදී එක්කෝ තමන්ගේ කන්ට්‍රෝල් එකක් නැතිව තමන්ට මොකක් හරි තමන් හානියක් කරගනි. එහෙම නැත්නම් තමන්ගෙන් තව කෙනෙක්ට හානියක් සිද්ධ වෙයි වගේ දෙයක්. එක්සැම්පල් එකක් විදිහට කියනවා නම් හිතමු තමන්ට කතුරක් පේන්න තියෙනවා කියලා. මෙයාට විවිධ රූප රාමු ඇඳෙනවා. තමන් එකෙන් තමන්ට හානි කරගන්නවා. ඊට පස්සේ බ්ලීඩ් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ඇඳෙනවා. එහෙම නැත්නම් මොකක් හරි එහෙම කතුරක් හරි දෙයක් දැක්කොත් එයාට ඇඳිලා පේනවා තමන් එකකින් තමන්ගේ සමීප කෙනෙක්ට හානියක් කරනවා. වැදගත්ම දේ තමයි මේගොල්ලන්ට ඇත්තටම තමන්ට හෝ සමීප කෙනෙක්ට හානියක් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේගොල්ලන් එකට බයයි. ඒ සිතුවිලි වලට බයයි. තමන්ට අකමැති දේවල් තමයි මේ හිතට එන්නේ. හෝ හිතේ ඇඳෙන්නේ. මෙතනදී මට මතක් වෙන එක කේස් එකක් ගන්නම් එක්සැම්පල් එකක් විදිහට. එක අම්මා කෙනෙක් කතා කළා. එයාගේ චූටි බබාව වඩා ගන්නෑ. හේතුව තමයි මෙයාගේ හිතේ ඇඳෙනවා මෙයා බබා වඩාගත්තම බබා වැටෙනවා. වැටිලා බබාට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙයා බබා එක්ක විතරක් රූම් එකේ ඉන්නෙත් නැහැ. මෙයාගේ හිතේ ඇඳෙනවා මෙයා කන්ට්‍රෝල් එකක් නැතිව බබාට හානියක් කරනවා. ඉතින් පවුලේ අය බලනවා මෙයා මොකද මේ ළමයාට වැඩිය ක්ලෝස් වෙන්නේ නැත්තේ ඇයි? ළමයාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඔය වගේ දෙයක්. ඉතින් එයාව මම ඊට අදාළව ප්‍රතිකාර සඳහා මනෝවෛද්‍යවරයෙක් වෙතට යොමු කළා. සරලවම මේ තමන්ගේ කන්ට්‍රෝල් එකක් නැතිව තමන් විසින් තමන්ට හෝ තමන්ගේ සමීප කෙනෙක්ට මොනවා හරි හානියක් සිද්ධ කරන වගේ සිතුවිලි තමයි මේ harm obsessions යටතේ පුද්ගලයෙක්ට ඇති වෙන්නේ. ඊළඟ obsessions වර්ගය තමයි මේ sexual obsessions. මේ යටතේ මේ ගොඩක්ම අපිට දකින්න තියෙන්නේ මේ sexual obsessions තියෙන අයට හිතේ ඇඳෙනවා. ඒ කියන්නේ images එනවා. තමන්ගේ මේ පවුලේ කෙනෙක් එක්ක එහෙම නැත්නම් මේ සමීපම කෙනෙක් එක්ක මොනවා හරි සෙක්ෂුවල් දේවල් කරනවා. කියන්නේ මෙයාට ඕන නැහැ. මෙයා ඒකට බය වෙනවා. හරිම අකමැති. තමන් ගැනම ලොකු වරදකාරී බවක් දැනෙනවා. හැබැයි මේ sexual thoughts එකම නැත්නම් මේ sexual obsessions මේගොල්ලන්ට දිගින් දිගටම ඇති වෙනවා. ඊළඟ obsessions වර්ගය තමයි මේ religious obsessions. මේ යටතේ ගත්තොත් තමන්ගේ මේ ආගම සම්බන්ධව එහෙම නැත්නම් ඒ ආගමේ ඉන්න කවුරු හරි ආගමික නායකයින් ගැන විවිධ පීඩාකාරී සිතුවිලි එනවා.
එහෙම නැත්නම් හිතමු එක්සැම්පල් එකකට පන්සලකට ගියොත් එයා ඒකේ තියෙන ස්ටැචු එකකට හානි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හයියෙන් කෑ ගහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තමන්ගේ ආගම ගැන යා නිකන් ප්‍රශ්න කරනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ආගමේ තියෙන රිචුවල්ස් වැරදි විදිහට කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා යා පව් සිද්ධ කරගන්නවා වගේ දේවල් වෙන්න පුළුවන්. අන්න ওই විදිහ පීඩාකාරී සිතුවිලි ඇති වෙන තත්වයක් තමයි මේ religious obsessions කියලා කියන්නේ. ඊළඟ obsessions වර්ගය තමයි මේ symmetry and just right obsessions. ඒ කියන්නේ මේගොල්ලන් හිතනවා යම් දෙයක් නිසි ආකාරයෙන්ම යම් ඒකාකාරී විදිහකටම තියෙන්න ඕන කියලා. එක්සාම්පල් එකක් ගන්නම්. එතකොට ඔයගලන්ට මේක පැහැදිලි වෙයි. හිතමු ස්ලිපර්ස් ටිකක් තියෙනවා කියලා. දකින්නවා පොඩ්ඩක් එකක් ටිකක් ඇද වෙලා හරි පොඩ්ඩක් අර හරි ලයින් එකට නෙවෙයි තියෙන්නේ කියලා. ඒක හදනකම් මෙයාට ලොකු ඩිස්කම්ෆර්ට් එකක් දැනෙනවා. ඉතින් මේ විදිහට යම් දේවල් නිශ්චිත ආකාරයකටම තිබිය යුතුයි වගේ සිතුවිලි ඇති වෙන තත්වයක් තමයි මේ ඔබ්සෙෂන්ස් වලින් අදහස් වෙන්නේ. තවත් අපිට දකින්න තියෙන ඔබ්සෙෂන්ස් වර්ගයක් තමයි සමහර පුද්ගලයන් පීඩා විඳිනවා. ඒගොල්ලන්ට හිතෙනවා තමන් යම් දෙයක් හරියට කළාද දන්නේ. තමන් මොනවා හරි දෙයක් මිස් කරගත්තද දන්නේ. ඒ වැඩේ හරියට කම්ප්ලීට් කළාද දන්නේ. මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාද දන්නේ වගේ අන්න ওই විදිහට තමන් යම් දෙයක් හරියට කළාද දන්නේ තමන්ගේ මොනවා හරි දෙයක් මිස් වුණාද දන්නේ වගේ විවිධ පීඩාකාරී සිතුවිලි ඇති වෙන ඔබ්සෙෂන්ස් වර්ගයකුත් තියෙනවා. ඉතින් මේ OCD තත්වයේදී ප්‍රධාන වශයෙන් ඔය ඔබ්සෙෂන්ස් වර්ග අපිට දකින්න පුළුවන්. ඊළඟ කාරණය තමයි කම්පල්ෂන්ස්. මේ කම්පල්ෂන්ස් කියන එකෙන් අදහස් වෙන්නේ දැන් ඔය අපි ඔබ්සෙෂන්ස් කියලා කතා කළේ. කියන්නේ තමන්ගේ හිතට එන විවිධ පීඩාකාරී සිතුවිලි. එහෙම නැත්නම් ඉමේජස්. දැන් මේ සිතුවිලි නිසා ඒ පුද්ගලයාට ලොකු පීඩාකාරී බවක් නෙදැනෙන්නේ. ලොකු ආතතියක්, බියක්, තමන් ගැනම වරදකාරී බවක් තමයි පුද්ගලයාට දැනෙන්නේ. දැන් මේ නිසා පුද්ගලයාට පීඩනයක් තියෙනවනේ. මෙන්න මේ පීඩනය රිලීස් කරගන්න. එහෙම නැත්නම් ඒක ඒ ආතතිය පිට කරගන්න මේගොල්ලන් කරන දේවල් තමයි මේ කම්පල්ෂන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඔබ්සෙෂන්ස් ආවට පස්සේ මේ කම්පල්ෂන්ස් කළාම තමයි එයාට යම් සහනයක් දැනෙන්නේ. මේ කම්පල්ෂන්ස් යටතේ විවිධ වර්ග කිහිපයක් අපිට දකින්න පුළුවන්. ඒ යටතේ බොහෝ සෙයින් අපිට දකින්න තියෙන දෙයක් තමයි මේ washing and cleaning. ඒ කියන්නේ සමහර විට තමන් දැන් හරියටම පිරිසුදු වෙලා ඉවරයි කියලා හිතෙනකම්ම සමහරට ගොඩාක් වෙලා අත්සෝදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැයක් දෙකක් විතරම තමන් නානවා වෙන්න පුළුවන්. පොඩි සැකයක් දැනුණ ගමන් ගොඩාක් වෙලාවක් ඒක පිරිසුදු කරන්න යොමු වෙනවා වෙන්න පුළුවන්. කියන්නේ මේ ආසාවට කරනවා නෙවෙයි. එයා තුල ලොකු පීඩනයක් තියෙනවා. මෙතන අපිරිසුදුයි. මෙතන විස බීජ තියෙනවා. හරියට මෙතන පිරිසිදු වෙලා නැහැ. ඉතින් ඒක දැන් මෙතන පිරිසිදුයි. මෙතන දැන් විස බීජ නැහැ වගේ සිතුවිල්ලක් එනකම්ම මෙයා දිගින් දිගටම ඒ දේවල් පිරිසිදු කරනවා. ඊළඟ කම්පල්ෂන්ස් වර්ගයේ තමයි මේ චෙකින්. ඒ කියන්නේ එකම දේ නැවත නැවත චෙක් කරලා බලනවා. දොර වැහුවද කියලා සමහරවිට 3-4 පාරක්ම බලනවා. අයර්න් එක හරියට තමන් ස්විච් ඕෆ් කළාද, ගෑස් ලිප තමන් ඕෆ් කරලාද තියෙන කාර් එකේ ඩෝ එක වැහුවද, සමහරවිට අසයින්මන්ට් එක හරියට සබ්මිට් කළාද, රිපෝට් එක මම හරියට ෂෙයා කළාද, හරි කෙනාටද ෂෙයා කළේ. මෙන්න මේ වගේ දේවල් අර නැවත නැවත මේ පුද්ගලයන් චෙක් කරලා බලනවා. ඊළඟ කම්පල්ෂන් වර්ගය තමයි මේ රීඇෂුරන්ස් එකක් නිතරම බලාපොරොත්තු වෙන එක. එක්කෝ තමන්ගේ පවුලේ කෙනෙක්ගෙන් යම් රීඇෂුරන්ස් එකක් නිතරම බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ නෑ නේද? ඒක හරියට කළා නේද? ඔයාට මුකුත් වෙන්නේ නැති වෙයි නේද? මට මුකුත් වෙන්නේ නැති වෙයි නේද? මෙන්න මේ වගේ රීඇෂුරන්ස් එකක් නිතරම බලාපොරොත්තු වෙනවා. ඊළඟ කම්පල්ෂන් වර්ගයක් තමයි මේ සමහර පුද්ගලයන් දේවල් කරන්නේ කවුන්ට් කරලා. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන යම් නම්බර්ස් රටාවකට අනුව. උදාහරණයක් විදිහට ගෙදරින් එළියට යන්න කලින් 6ට ගණන් කරන්න ඕන. ඒ වගේම තමයි සමහර නම්බර්ස් තියෙන රටාවන් ඉග්නෝර් කරනවා. ඒවට අනුව වැඩ කරන්නේ නැහැ. අන්න ඒ විදිහට විවිධ නම්බර්ස් හෝ රටාවන් අනුගමනය කිරීමක් මෙන්න මේ කම්පල්ෂන්ස් යටතේ සමහර පුද්ගලයන් තුල දකින්න පුළුවන්. මේ කම්පල්ෂන්ස් යටතේ තව වැදගත් කාරණයක් මතක් කරන්න ඕන. ඒ තමයි හැම පුද්ගලයෙක් මේ කියන්නේ මේ OCD තියෙන හැම කෙනාම
පිටතට පේන විදිහට මේ කම්පල්ෂන්ස් කරන්නේ නැහැ. සමහර අයගේ තියෙන මෙන්ටල් කම්පල්ෂන්ස් අපි කියනවා මෙන්ටල් රිචුවල්ස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් අර පීඩාකාරී සිතුවිලි ආවම හිතින්ම තමයි යම් යම් දේවල් කරන්නේ. ඒ කියන්නේ නෑ එහෙම නෙවෙයි මෙහෙමයි කියලා අර හිතුන දේවල් අන්ඩු කරන්න try කරනවා. එහෙම නැත්නම් උන මොනවා හරි සිදුවීමක් නැවත නැවත හිතින් හිතනවා. අන්න ඒ විදිහට හිතින් විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. Tamanට අර හිතෙන පීඩාකාරී සිතුවිලි වලින් සහනයක් ලබා ගන්න. ඊළඟ වැදගත්ම කාරණය ඒ තමයි දැන් මේ OCD තියෙන පුද්ගලයන් Tamanට මොනවා හරි පීඩාකාරී සිතුවිලි ආවම ඒ සිතුවිලි වලින් එන පීඩනය රිලීස් කරගන්න විවිධ දේවල් කරනවනේ. එක්සාම්පල් එකක් ගත්තොත් විස බීජ ගැන හෝ ලෙඩ රෝග ගැන පීඩාකාරී සිතුවිලි එනවා නම් බියක් දැනුනොත් ඔන්න ගිහින් අත සෝදනවා. Tamanට සහනයක් දැනෙනකම් අත සෝදනවා. අත සෝදද්දි හිතනවනේ මේගොල්ලන් මේ බිය හරි පීඩනය හරි නැති වෙයි කියලා. ඒ අත සෝදද්දි తాවකාලිකව Tamanට යම් රිලීෆ් එකක් දැනෙනවා. හැබැයි දිගු කාලීනව වෙන්නේ මෙයාට දැනෙන අර පීඩාකාරී සිතුවිලි තවත් ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ විස බීජ ගැන ලෙඩ රෝග ගැන හිතෙන ඒ සිතුවිලි තවත් වැඩි වෙනවා. පවර්ෆුල් වෙනවා. ඇත්තටම මේ නිතර නිතර අත සෝදද්දි තමන්ගේ මේ ප්‍රශ්නය විසඳෙනව නෙවෙයි ප්‍රශ්නය තවත් ශක්තිමත් වීමක් වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේක හඳුන්වනවා OCD වල විෂස් සයිකල් එක කියලා. ඊළඟට මම මෙහෙම ප්‍රශ්නයක් ඔයාගෙන් ඇහුවොත් ඒ තමයි මේ OCD තත්වයේදී කියන්නේ මේ OCD තියෙන පුද්ගලයන් පීඩා විඳින්නේ මේ තමන්ට එන සිතුවිලි සහ තමන් කරන දේවල් නිසා විතරක් වෙන්නේ නැතිද? ඒ කියන්නේ මේ OCD තියෙන අය පීඩා විඳින්නේ මේ ඔබ්සෙෂන්ස් සහ කම්පල්ෂන්ස් නිසා විතරයිද? නෑ. මේ OCD තියෙන පුද්ගලයන් මේ ඔබ්සෙෂන් සහ කම්පල්ෂන්ස් වලට අමතරව තව බොහෝ ගැටලුකාරී තත්ත්වයන් නිසා පීඩා විඳිනවා. ඔයා දන්නවද මේ OCD තියෙන පුද්ගලයන්ගෙන් සාමාන්‍යයෙන් 60ට 80ත් අතර ප්‍රමාණයක් අඩුම තරමේ එක් අවස්ථාවකදී හෝ ડિප්‍රෙෂන් නිසා පීඩා විඳිනවා. ඒ වගේම තමයි 70ක් වගේ ප්‍රමාණයක් ඇන්සයිටි ඩිසෝඩර් තත්ත්වයක් නිසා පීඩා විඳිනවා. මීට අමතරව රිලේෂන්ෂිප්ස් වල නිතර ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම, ඒ වගේම තමන්ගේ ජොබ් එක වෙන්න පුළුවන්, තමන්ගේ ස්ටඩීස් වෙන්න පුළුවන්. ඒ දේවල් නිසියාකාරව කරගන්න නොහැකි වීම, තමන්ගේ නිින්ද සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම, සමහර විට නිදහසේ කෑම කන්න බෑ, පුද්ගලයන් අයිසොලේට් වෙනවා, ඒ කියන්නේ වැඩි එළියට යන්නේ නැහැ. ඒ වගේම තමයි සමස්තයක් විදියට quality of life මේ OCD තත්ත්වයේදී ගොඩක් අඩු වෙනවා. මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් රැසක් මේ OCD නිසා ඒ පුද්ගලයන්ගේ ජීවිතවල ඇති වෙනවා. මේ OCD නිසා පීඩා විඳින කෙනෙක්ට, ඒ කියන්නේ මේ OCD තියෙන කෙනෙක්ට මොකද කරන්න පුළුවන්? මතක් කරන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ OCD නිසා ඔයා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. මේ වෙනුවෙන් ප්‍රතිකාර තියෙනවා. OCD is a treatable condition. මේ OCD තත්වයට ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර ක්‍රම දෙකක් අපිට යොදා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මනෝචිකිත්සන ප්‍රතිකාර. අපි කියනවා සයිකෝതെරපි කියලා. ඉතින් මේ සයිකෝതെරපි වලට අමතරව ඖෂධ ප්‍රතිකාර මෙඩිකේෂන්ස් වාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ OCD තත්වයට මේ ඖෂධ ප්‍රතිකාර, ඒ වගේම මනෝචිකිත්සන ප්‍රතිකාර කියන මේ ක්‍රමවේද දෙකම ඔයා නිසි විදිහට ලබා ගන්නවා නම් මේ ප්‍රතිකාර මගින් ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ OCD තත්වයේදී තියෙන ගැටලු බොහෝ දුරට අවම කරගෙන ඔයාටත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම ඔයාට දෙයක් මතක් කරන්න ඕන. ඒ තමයි මේ OCD තත්වයේදී ඔයාට එන මේ පීඩාකාරී සිතුවිලි කියන්නේ ඔයා නෙවෙයි. ඒ කියන්නේ මේ සිතුවිලි කියන්නේ ඔයා නෙවෙයි. ඔයාට මේ පීඩාකාරී සිතුවිලි එන්නේ මේ බ්‍රේන් එකේ තියෙන පොඩි ගැටලුවක් නිසා. මේ සමස්ත ඔයා නෙවෙයි. මේ ඔයා තුළ තියෙන එක පොඩි ගැටලුවක් විතරයි. ඉතින් ඒ නිසා ඒ ගැටලුව වෙනුවෙන් ඒ අදාළ ප්‍රතිකාරවලට හැකියික්මනින්ම යොමු වෙන්න. ඒ ප්‍රතිකාර අරගෙන ඔයාට පුළුවන් ගොඩක් දේවල් වෙනස් කරගන්න. ඉතින් මේ වගේ mental health related දේවල් ගැන ඔයත් දිගටම දැනගන්න කැමති කෙනෙක් නම් mental health with Avishka channel එක subscribe කරලා තියාගන්න.